guys. මම අද ආවේ බීච් පැත්තේ වීඩියෝ එකක් අරගෙන. මට බීච් පැත්තේ වීඩියෝ එකක් අරන් එන්න පොඩි වමනාවක් තිබ්බා. අද මම බීච් එකේ වීඩියෝ එකක් අරන් එන්නම්. එහෙනම් දිගටම වීඩියෝ එක බලන් ඉන්න කියලා. අපි නම් බලමු බීච් එකේ පැත්ත කොහොමද කියලා. එකට යන්න තියෙන වග තියෙන මල් ටික තමයි මේ ඔය උදාහරණ කරනවා. තියෙනවා බීච් සයිඩ් එක. සෙනගනම් අඩුයි ටිකක් දවල් හින්දා. සෙට් එකක් මාළු වල්ලනවා බලන්න guys බීච් එක වැතර තා බීච් එක මේක තාම ගොඩ කරන ගමන් තියෙන්නේ ඔයගොල්ලෝ පේන දේ කැතයි ගොඩක්ම කැතයි බීච් එක ගොඩ කරන ගමන් තාම තියෙන්නේ ඔන්න ළමයි ගොඩ කරලා තියෙන තැනකට ආවා එතන කැස්පියන් හුද කැස්පියන් කෙනෙක් මාළු වල්ලනවා එතන අපි පොඩ්ඩ ලං කරලා සීයව කයියට අල්ල ගන්න බලමු. සාමාන්‍ය මේගොල්ලෝ මාල් වලට තැන් වලට එනවට කැමති නෑ. අපි බලමු පොඩ්ඩක් ටික ලං කරලා බලමු අපි. අවුලක් නැද්ද කියලා. තා මාළුවෙක් අහුවෙලා නෑ වගේ guys. මං හිතන්නේ මෙයාට අර පැත්තෙන් ඉර එළිය මූණට වදින හින්දා මේ ෂර්ට් එකෙන් මූණ කවර් කරන්නේ. හයි බලමු. කොක්කට මාළු සෙට් වෙයිද කියලා. බලුවා. මේකෙන් සෙට් වුණා. අහුණා එකේ. පොඩි. කල්ලසා. සියන අවුලක් නෑ වගේ guys. බලද පොඩිද කියලා හෙව්වා. එයා හිතන් ඉන්නේ මම මාළු ගන්න ආවා කියලා. तुम पाकिस्तान में जाओ यो श्रीलंका श्रीलंका श्रीलंचाई श्रीलंका गाइस මගෙන් සීය අහනවා මම පාකිස්තාන්ද කියලා. ඔන්න guys තවත් මොලේක ආව වැටුණා. ඔන්න guys තවත් මොලේක වුණා. සීයව අල්ලලා ගත්තා. එයාගේ තියෙනවා මෙතන සිලි කවරයක්. shopping bag එකක් තියෙනවා වතුර පුරෝපේ. ඒකට තමයි අල්ලලා දාන්නේ මාළු ටික. වෙන්නේ මාළු 6-7 දෙනෙක් අල්ලන් හිටියා මම ඉද්දි. ඔය සිලිකවරේ තමයි මාළු ඉන්නේ. එන්නේ
සීයා තවත් මාළුවෙක් ඇල්ලුවා ගයිස්. ඕ චුට්ටක් ලොකුයි. වලක්. බෑ ගයිස් ඒගොල්ලෝ මට මාළු ගන්න කියලා. මං ඊයේ හවස මාළු ගත්තා කඩේ. ආයේ බොරුවට දැන් මාළු ළඟට නැහැ. මං හිතන්නේ කැමති නෑ මං එතන ඉන්න. ඒකින්ද මාළු ගන්නවා නම් ගන්න කිව්වා මට. මං දැන් එතනින් ආව මට හිතෙන්නේ අකමැත්ත තමයි ඒගොල්ලෝ ප්‍රකාශ කරන්න එතන ඉන්නේ. කවන්නේ බැලුවා ඇති. දැන් මං ආවා එතන. එහෙනම් බීච් එක පැත්තෙන් ආවා ගෙවල් පැත්තට. යන්නම් චුට්ටක් මහන්සි. ඔන්න අද ඔයගොල්ලොන්ට බීච් වීඩියෝ එකක් ගේනවා කිව්ක ඉඳලා මාළුත් ඇල්ලුවා මේ. සීයා පොඩ්ඩක් අන්තිම ටිකේ දෙන්න කැමති නෑ වගේ. ඒගොල්ලොන්ට මාළු ඇල්ලෙන්නේ නැතුව ගියා මම. ඉඳ මාළු ඇල්ලෙන්නේ නැද්ද කොයිද? ඊට පස්සේ ඉතින් මේ බලන් ඉන්නට කැමති නැද්ද කොයිද ඒගොල්ලෝ කිව්වා මේ කැමති නම් මාළු ගන්න කියලා. ඒ කියන්නේ ඉතින් කැමති නෑ කියන එක නින්ද. ඒකින්ද මං ඉතින් එතනින් කැපිලා ආවා. නම් මාළු ටිකකුත් ඇල්ලුවා. එන්නම් ටිකක් මහන්සි. ගෙදර යන ගමන්. නම් මං ඕගොල්ලන්ට මාළු වලන වීඩියෝ එකකුත් vlog එකකුත් කරා. එහෙනම් හිතමු නැතිද ඇත්තටම අද මාළු අල්ලන්න සෙට් එකක් සෙට් වුණා ඉතින්. කමන්නේ මුල් ටිකේ නම් මිනිහා හොඳට හිටියා. අන්තිම ටිකේ මාළු අල්ලන්නේ නැතුනොත් ඒක මගේ දෝෂයක් කියලා හිතලා මාළු ගන්නව නම් ගන්න කියලා කිව්වා. කවන්නේ. මාළු අල්ලනවා බැලුවා. හිටියා. මම ඉතින් අවුල් ගියා පස්සේ කෙනෙක් ආවනේ. එයා 3-4 දෙනෙක් මාළු අල්ලන්න සෙට් වුණාට පස්සේ මාළු ඇල්ලෙන්නේ නැහැ. කවන්නේ කොහමද වීඩියෝ එකකුත් කරගත්තා. මාළු අල්ලනවා බාන්නේ නිකන් බීච් වීඩියෝ එකක් කරන්න ගියේ. හරි අවුලක් නේ. එහෙනම් ආයෙ අපි ආම්මු තවත් vlog එකකින්.